පාටකුරුල්ල කතාවේ නිම්නාව ඉදිරියට තමන්ගේ අම්මට හිතුවක්කාර වෙලා නැන්දම්ම කියන දේ අහලා සිද්ධ කරන දේ ගැන තමයි අපි අද කතා කරන්න ඕනේ. පාටකුරුල්ල කතා මාලාව මේ වන විට ප්‍රේක්ෂක කුතුහලයේ උපරිමයටම ගෙන යන සංවේදී මෙන්ම තීරණාත්මක වටරවුමකට යොමු වී හමාරයි. ඉදිරි කතාංගවලදී තිරය මත දිගහැරීමට නියමිත සිදුවීම් මාලාව හුදෙක් තවත් එක් කතාංග පෙළක් නොව ප්‍රධාන චරිතවල අභ්‍යන්තර හැඟීම් සහ ජීවිත තීරණ සම්පූර්ණයෙන්ම කඩළු මත තබන සැබෑ පෙරළියක්ද වනු නොඅනුමානයි. එහිදී ප්‍රධානම කේන්ද්‍රස්ථය බවට පත්වන්නේ නිම්නාවික සිත් තුළ ක්‍රමයෙන් ගොඩනැගෙන හැඟීම් සමුදායයි. ඉතින් ඇය හමුවේ මතුවෙන අනපේක්ෂිත අභියෝග සහ ඇගේ සිතේ ඇතිවෙන දඩු පසුතැවිල්ලයි මෙතනදී අපි කතා කළ යුතු. බාහිරින් කෙතරම් දේවල් අසන්නට ලැබුණත් හැබැයි මේ ගැටුම් චෝදනා මොන දේ තිබුණ වුණත් ඇත්තටම කියනවා නම් නිම්නාවිගේ හදවතේ තාමත් කෙවින් ගැන ආදරයක් තියෙනවා කියන එක අම්මා වෙච්ච යාට තේරුණා. ඉතින් කොහොම වුණත් දැන් කෙවින්ගේ අසනීප තත්වය එහෙම නැත්නම් එයා පහර කෑමත් එක්ක එයා රෝහලේ ටික දවසක් ඉන්න වෙනවා. ඉතින් ඒ හින්දා නිම්නාවිට ඒ වෙනුවෙන් දිගටම පුළුවන් නම් වැඩට ඇවිල්ලා උදව් කරන්න කියන ඉල්ලීමයි කරන්නේ. ඉතින් මේ නැන්දම්ම කරන ඉල්ලීම අනිවාර්යෙන් නිම්නාවේ කැමති වෙන්න ඉඩ කඩක් තිබෙනවා. ඒකටත් හේතුව තමයි කෙවින්ට තියෙන ආදරය.